Hello guys, welcome to my YouTube channel. අලුත් අවුරුද්දක් ලැබුවට පස්සේ ගොඩක් අය හීන දකිනවනේ ඔයාලගේ ටාගට් වලට යන්න. ඉතින් අද මම ගෙනාව වීඩියෝ එක ඔයාලගේ ටාගට් වලට යන්න චූටි අඩිතාලමක් වෙනවා කියලා මට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. ඒ දන්නවද? ගොඩක් අය කොහොම හරි සල්ලි හම්බ කරාට ඒ සල්ලි ප්ලෑන් එකකට අනුව ඔයාගේ ටාගට් වලට යොදන්න ගොඩක් අමාරුයි. ඒ කියන්නේ ඔයාලට දකිනවට හිත යනවා, සල්ලි ප්ලෑන් කරන්න බෑ. ඒ වගේ ගොඩක් අවස්ථා තියෙනවානේ. ඉතින් මම මේක ගැන හිතද්දී මම පාවිච්චි කරපු පොඩි ටිප්ස් ටිකක් ඔයාලට කියලා දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඔයාලට පේනවා ඇති මම මෙතන දැනට මගේ ජනවාරි වලට පොඩි ටේබල් එකක් හදාගෙන තියෙනවා. මේ ටේබල් එකේ මෙන්න මේ පැත්ත තියෙනවානේ. මේ ඉරෙන් මේ වම් පැත්ත. මේ වම් පැත්ත මම දාලා තියෙන ඩේට් එකත් එක්ක මට හම්බෙච්ච සල්ලි. ඒ කියන්නේ ඩේට් එක දානවා මම 1.10 දාලා තියෙනවා. 1.10 මට මොන විදිහටද මගේ සල්ලි ටික හම්බුනේ කියලා මෙන්න මේ ඉරෙන් වම් පැත්ත මම දානවා. ඊට පස්සේ මේ මැදිරිය තියෙනවානේ. මේ මැදිරියේ ඔයාලට දකුණු පැත්ත දාන්න පුළුවන්. ඒ ඔයාලට හම්බෙච්ච සල්ලි ඔයාලා මොන දවසේ මොන විදිහටද වියදම් කරේ කියලා. ඉතින් මෙහෙම අන්තිමට මම ඔයාලට මේකේ අන්තිමට පස්සේ වීඩියෝ එකක් ගේන්න. මේක මෙහෙම දාගෙන ගිහිල්ලා ඔයාලට අන්තිමට පුළුවන් ඔයාලට හම්බෙච්ච සල්ලි ගන්න ඊට පස්සේ ඔයාලට වියදම් වෙච්ච සල්ලි ගන්න එකතුව බලා ගන්න. මේ මාසේ අන්තිම වෙද්දී දැන් මේ ටික ඔක්කොම ෆිල් කරන් ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ සල්ලි හම්බෙච්ච ටිකයි ඊට පස්සේ වියදම් වෙච්ච ටිකයි ඔයාට ඊට පස්සේ මෙන්න මෙතෙන්ට මෙන්න මේ ඔක්කොගෙම එකතුව දාගන්න පුළුවන්. මෙතන එතකොට ඔයාට හම්බෙන්නේ ඔයාට මේ මාසේ කොච්චර ගාණක් ඔයාට හම්බෙලා තියෙනවද කියලා. ඊට පස්සේ මෙතනින් ඔයාට මෙන්න මෙතෙන්ට දාගන්න පුළුවන් ඔයා මේ මාසෙට අදාළව කොච්චර වියදම් කළාද කියලා. දැන් මේ මනි ප්ලෑන් බුක් එක එක විදියට හදනවා. හරිද? මේ මම ගිය අවුරුද්දේ ඉඳන් මට නිකන් සැටියට මම හදාගත්ත විදිය තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ ඔයාට මේක තියෙනවානේ. මේකෙන් පුළුවන් විතර ඔයාලට හම්බෙච්ච ගාන කොහමද? ඔයා මේ මාසේ කොච්චර වියදම් කළාද කියලා බලා ගන්න. හරිද? ඊට පස්සේ මම තව පොඩි වැඩක් පෙන්නන්නම්. දැන් මගේ මේ chart එකේ හැටියට මට මේ මාසේ දැනට 3000ක් හම්බෙලා තියෙනවා. ඒ වගේම මම 1900ක් වියදම් කරලා තියෙනවානේ. එතකොට මගේ ශේෂය, ඒ කියන්නේ මගේ දැන් ඉතුරු ගාන වෙන්නේ 1100යි. එතකොට මේක ඔයාලට පුළුවන් අර අපි කියන්නේ හම්බෙන්න සල්ලි ඔක්කොම මම නම් සාමාන්‍යයෙන් ප්‍රෙස් එකේ දාන්න. ඒ කියන්නේ ගමනක් යද්දී ඒකට අදාළ වියදම අරන් යනවා. ඊට පස්සේ ඉතුරු වෙන ගාන තියෙනවානේ. මේක ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ජනවරි කියලා පොඩි ටිප් එකක් ලියාගෙන ඔයාලට පුළුවන් ඔයාලා මේ ජනවරි කියලා ලියාගත්ත එක ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේකට මෙන්න මෙහෙම පොඩි අර මේ සල්ලි වගේ මොන මාසෙද කියලා හිතා ගන්න පුළුවන් වෙන්න ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේක තියාගන්න. මේක එතකොට මම ගොඩක් වෙලාවට තියාගන්න මෙන්න මේ වගේ පොඩි ඔයාලා කැමති පොතක් ඇතුළට මේ විදිහට දාගන්න. ඔන්න ඔහම තමයි මම ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් ඔය පොඩි සල්ලි ඔයාලා ක්ලාස් කරනවා නම් එහෙම ඒ වගේ සල්ලි ඊට පස්සේ චොටි බිස්නස් සල්ලි ඒ වගේ තියාගන්න තමයි මේ විදිය ගොඩක් හොඳ. මොකද ලොකු ඒවට මම දන්නේ මේක හරියයිද කියලා මම පාවිච්චි කරන පොඩි විදිහක් තමයි ඔයාලට මේ මම කියලා දුන්නේ. මේක මාසේ අන්තිම වෙද්දි මට නම් ගොඩක් ඒ කියන්නේ මගේ විදිහට මේක ගොඩක් සාර්ථක වුණා. ඔයාලා try කරලා බලන්න ඔයාලට කොහොමද මේක කියලා. හලෝනේ අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම මේ අවුරුද්ද ගොඩාක් සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බයි බයි.